Hi, welcome back to my YouTube channel. ඉතින් වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉන්න චුට්ටක්. හරි. වීඩියෝ එකක් ගේන්න හිතුවේ golden drink එක ගැන. එහෙම නැත්නම් කහ පානය ගැන. මේ දවස්වල මාත් යූස් කරන එකක් තමයි කහ පානය. ඉතින් ඔයාලටත් ඒ ගැන කියන්න තමයි ආවේ. ස්වභාවිකවම මුණ පැහැපත් කරගන්න, මුළු ඇඟම එක පාටක් කරගන්න. ඔයාලට පුළුවන් golden පානය නැත්නම් golden drink එක යූස් කරන්න. ඒක හදන හැටි කියන්න තමයි වීඩියෝ එකකින් මම අරගෙන ඉන්න හිතුවේ. ඉතින් ඒක යූස් කරන්නේ කොහොමද කියලා, හදන්නේ කොහොමද කියලා මම අර මේ vlog එකෙන් ගේන්නේ. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මම අද හදන හැටි වීඩියෝ එකක් ගේන්නේ නැහැ. ඉතින් ඒකට ඕන කරන දේවල් වලට කැමති විදිහකට ඒක හදා ගන්න පුළුවන්. කැමති විදිහකට ඒක යූස් කරන්න පුළුවන්. දවසට එකපාරක් බොන්න කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. එක දිගට මාසයක් යූස් කරලා බලන්න කොහොමද රිසල්ට් එක කියලා. ඉතින් ඒකට ඕනේ අමු කහ. අපි පාවිච්චි කරන එදාට පාවිච්චි කරන කියන්නේ කෑම වලට දාන කහ වුණත් කමක් නැහැ. එහෙම නැත්නම් අමු කහ ගන්න. අමු කහල තමන්ට අවශ්‍ය ප්‍රමාණය හදා ගන්න. අමු කහල 3-4ක් විතර අරගෙන ඒක හොඳට හොදලා හීනි පෙති වලට කපන්න. කපලා දාන්න අවි වේලෙන්න. ඒ කියන්නේ ගොඩක්ම තද රස්නේ නැතුව දවස් 2ක් විතර මද රස්නෙන් පවණි වගේ වේලෙන්න දාන්න. ඒ දැම්මම මේ පෙති ටික චූටි වෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒ චූටි වුණාම ඒක අරගෙන ගයින් කරගන්න. ඒ ගයින් කරගන්න කුඩු ටිකෙන් තමයි අපි කහ පානයට දාගන්නේ. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන කහ වුණත් කමක් නැහැ. බොන්න පුළුවන් ඒකත්. ඊට වඩා අරක අපි දන්නවනේ කොහොමද හැදෙන්නේ කියලා. අරවට මොනවද මික්ස් වෙන්නේ එහෙම අපි දන්නේ ඇත්තටම. ඊට වඩා අරක මම හොඳයි කියලා රෙකමන්ඩ් කරනවා. ඉතින් ඒ කොටාගත්තු කහ වලින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. කිරි පිටි බොන්න කැමති කට්ටිය කිරි පිටි පාවිච්චි කරන්නත් පුළුවන්. කිරි පිටි නැතුව මම රෙකමන්ඩ් කරනවා ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද කියනවා නම් මේ කිරි පිටි වලට ගොඩක්ම සෙම එහෙම එන්න බලයි මගේ තීරණය, මගේ මතේ. එහෙම නැත්නම් කිරි පිටි පාවිච්චි කරන කට්ටිය කිරි පිටි පාවිච්චි කරන්න. ඊට පස්සේ ඒකට කහ දාලා ඒ කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් නම් උණු වතුර එක නටන්න තියලා ඒකට කහ මේස හැන්දක් විතර දාන්න. බොන ප්‍රමාණය තමන් හදාගන්න. ඊට පස්සේ ඒකට ගම්මිරිස් දාන්න පුළුවන් අපිට. ගම්මිරිසුයි කුරුඳු පොතු තැම්බෙන්න දාන්න පුළුවන්. ඒ ඔක්කොම එකට දාලා ඒක තැම්බෙන්න දෙන්න හොඳට. ඊට පස්සේ එහෙම නැත්නම් කහ වලට ගම්මිරිස් දාන්නේ නැතුව සීනි වගේ දාලා පාවිච්චි කරන්නත් පුළුවන් ඔයාලට. සිනමන් පාවිච්චි කරන්න පුළුවන් කැමති අයට. සිනමන් පාවිච්චි කරන්න කැමති නැති අයට ඒක පාවිච්චි නොකර ඉන්න පුළුවන්. ඔය සැෆ්‍රන් වගේ ඒවා දාන්න එපා. සාමාන්‍යයෙන් මං කියන්නේ මං හිතන විදිහට දැන් අපි කහනේ පාවිච්චි කරන්නේ. ඒතර සැෆ්‍රන් වල තියෙන ඒ වගේ කහ පාට එකක්. ඒ නිසා ඒක පාවිච්චි කරන්න එපා. කුරුඳු නම් හොඳයි බඩ අඩු කරගන්නත් හින්දා කුරුඳු පාවිච්චි කරනවා නම් හොඳයි. ඉතින් ගම්බිරිස් පාවිච්චි කරන්න කැමති නැති කට්ටියට පුළුවන් සීනි චුට්ටක් දාගන්න. සීනි sugar තියෙන කට්ටිය සීනි දාලා බොන්න එපා. මොකද ඩේලි බොනවනේ. ඒ හින්දා සීනි යූස් කරන්න එපා. මේ විදිහට තමයි golden drink එක හැදෙන්නේ. නටන කිරි එකකට කහ මේස හැන්දකුයි කුරුඳු ස්වල්පයකුයි ගම්බිරිස් ස්වල්පයකුයි දාලා ඒක පෙරලා බොන්න ගන්න පුළුවන් අපිට.
ඉතින් මං කියන්නේ මාසයක් එක දිගට මේක යූස් කරලා බලන්න. මුළු ඇඟම එක පාටක් කරගන්න කැමති කට්ටියට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔය දැන් මං කිව්වේ ස්වභාවිකම පාවිච්චි කරන්න පුළුවන් විදිහක්. එහෙම පාවිච්චි කරන්න අමාරු කට්ටිය ඉන්නවනේ දැන් ඔය ජොබ් වලට යන ඒ වගේ කට්ටිය ඉන්නවනේ. එතකොට කාර්යබහුල ජීවිතයක් ගත කරන කට්ටිය එයාලට පුළුවන් අපි ගාව ග්ලූටපින්ක් එක. ඒ කියන්නේ පැකට් 30ක් එනවා ඒකට. ඒක හරිම බෙනිෆිට් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් ග්ලූටපින්ක්. ඒක යූස් කරන්න පුළුවන් මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඩිලිවරිත් එක්ක වෙන්නේ 4800ක් විතරයි. ඉතින් කඩවල් වල 5000 ගණන් 6000 ගණන් දීලා ගන්නවට වඩා 4800ක් දීලා පෙන් ගන්න පුළුවන් ඒක. ගන්න 076යි 75යි 46යි 097 නම්බරයකට මැසේජ් එකක් දාන්න ග්ලූටපින්ක් එක ඕනේ කියලා. ඉතින් අපෙන් ඩිලිවරිත් එක්ක 4800ක වැනි මුදලකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අර වගේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට තමයි ග්ලූටපින්ක් එක පාවිච්චි කරන්න කිව්වේ. එහෙම නැත්තම් ස්වභාවිකවම සම්පැහැපත් කරගන්න මං කියපු ගෝල්ඩන් ඩ්‍රින්ක් එක පාවිච්චි කරලා බලන්න. ඉතින් මේ වගේ vlog එකකින් ආයෙත් හම්බෙන්න බලාපොරොත්තු වෙන්. අදට අපි ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ වගේ තවත් vlog ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මොන හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඕඩර් එකක් ප්ලේස් කරන්න ඕන නම් මං කියපු WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.